කවුද කැමති විලක් කරා ගිහලා ටයිම් ට්‍රැවල් කරන්න? ඉතින් අද යමුවත් එක්ක මේ ටයිම් ට්‍රැවල් කතාව බලන්න. අද මම කතා කරන්නේ 2024 දී රිලීස් වුණු කැඩෝලේක් කියන ලස්සන ෆිල්ම් එක ගැන. ඉතින් ඔයා ටයිම් ට්‍රැවල් වලට කැමති කෙනෙක් නම්, ඒ වගේම ටයිම් ලයින්ස් කිහිපයක කතාවක් බලන්න කැමති කෙනෙක් නම් මෙන්න ඔයාට හොඳ ෆිල්ම් එකක් රිලීස් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2024 අවුරුද්දේදී. රේටින්ග්ස් ගැන කතා කරොත් මේ වෙනකොට වෝට් 30000කින් 6.9ක විතර රේට් එකක් හම්බ වෙලා තිනවා IMDb දර්ශකයේ. ඉතින් මම ඉතාමත්ම කෙටියෙන් ස්පොයිල් කරන්නේ නැතුව මේ ෆිල්ම් එකේ වෙන්නේ මොකක්ද කියලා ඔයාලට කියන්න තමයි යන්නේ. එහෙනම් අපි බලමු කැඩෝලේක් ෆිල්ම් එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ පැරිස් කියන පුද්ගලයා එයාගේ අම්මත් එක්ක කාර් එකක නැගලා පුංචි ගමනක් යනවා. ඉතින් මේ යන ගමන අතරවාරදී හදිස්සියේ අනතුරක් සිද්ධ වෙලා මේ කාර් එක ලේක් එකකට වැටෙනවා. ඉතින් මේ ලේක් එක තමයි කැඩෝලේක් කියලා කියන්නේ. මෙතනදී මේ වාහනේ ඩ්‍රයිව් කරන්නේ පැරිස් කියන කෙනාගේ අම්මා. කොහොම හරි ලේක් එකට වාහනේ වැටුණාට පස්සේ මේ පැරිස් ගොඩක් ලොකු උත්සාහයක් දරනවා අම්මව බේරගන්න. ඉතින් මේ වෙලාවේ සීට් බෙල්ට් එකක් හිර වෙලා අම්මට 100ක් නැති වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා අවාසනාවන්ත විදියට පැරිස්ගේ අම්මා මෙතෙන්දී මරණයටපත් වෙනවා. කොහොම හරි මේ අනුතරෙන් ජීවිතේ බේරගන්න පැරිස් හැම වෙලාවෙම දුක් වෙනවා. එයාගේ අම්මව බේරගන්න බැරි වෙච්ච එක ගැන. ඉතින් මේ පැරිස් ડોක්ටර්ස්ලාත් එක්කත් කතා කරනවා මේ අම්මගේ සිදුවීම ගැන. ඉතින් ඒ වෙලාවේදී ડોක්ටර්ස්ලා මේ පැරිස්ට කියනවා අම්මට වෙවුලන අසනීපයක් තිබිලා තියෙනවා. ඒ හින්දා තමයි මේ ඩ්‍රයිව් කරද්දිත් මේ අසනීපය ඇවිල්ලා තමයි මේ ඇක්සිඩන්ට් එක උනේ. ඒ හින්දා ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයි කියලා ડોක්ටර්ස්ලා කියනවා. හැබැයි පැරිස් මේක පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මොකද මේ වගේ වෙවුලන ලෙඩක් අම්මට අවුරුදු 6කට කලින් තමයි තිබිලා තින්නේ. ඉතින් අවුරුදු 6කට පස්සේ එක දවසක්වත් මේ විදිහේ වෙවුලන අසනීපයක් අම්මට ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා තමයි පැරිස් මේ විදිහට දුක් වෙන්නේ. ওই විදිහට ওই පැත්තේ කතාව යන අතරවාරේ තවත් පැත්තක අපිට පෙන්නනවා මේ කැඩෝලේක් එක ආශ්‍රිතව තියෙන ගම්මානයක ජීවත් වෙන පවුලක්. මෙතනදී මම හැම කෙනාගේම නම් කියන්න යන්නේ නැහැ. උනට වැදගත් චරිත දෙකක් ඉන්නවා තමයි එලි ඒ වගේම ඇනා. එලි කියන්නේ ටිකක් විතර තරුණ කෙල්ලෙක්. මෙයාගේ තාත්තා නැහැ. තාත්තා කුමක් හෝ හේතුවක් නිසා පුංචි කාලේ මෙයාව දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් එයා අම්මත් එක්ක තමයි මේ වෙනකොට ජීවත් වෙන්නේ. අම්මා තව කෙනෙක් එක්ක විවාහ වෙලා එයාට ළමයෙකුත් ඉන්නවා. ඒ පුංචි ළමයාගේ නම තමයි ඇනා කියලා කියන්නේ. ඉතින් එලිසා ඇනා කියලා කියන්නේ අක්කයි නංගි. ඒ වුණාට එකම තාත්තගේ දුවලා දෙන්නෙක් නෙවෙයි. කොහොම හරි මේ තරුණ කෙල්ල එහෙම නැත්නම් එලි කියන කෙනා හැම වෙලාවෙම එයාගේ අම්මත් එක්ක රණ්ඩු වෙන ගමන් තමයි ඉන්නේ. මොකද එයා කැමති නැහැ මේ පෞල් ජීවිතේ ගත කරන්න එයා කැමති නැහැ. ඒ හින්දා මෙයා හැම වෙලාවකම අම්මත් එක්ක රණ්ඩු වෙනවා. රණ්ඩු වෙච්ච ගමන් මෙයා කරන්නේ මෙයාගේ යාළුවෙක්ගේ ගෙදරට ගිහිල්ලා කාලය ගත කරන එක. ඉතින් මෙයා ගමන් බිමන් යන්න පාවිච්චි කරන්නේ බෝට්ටුවක්. මොකද මේ ගම තියෙන්නේ කැඩෝලේක් එක ආශ්‍රිතව. ඒ නිසා බෝට්ටුව තමයි ලේසිම වාහනේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි එක දවසක ওই විදිහටම ගෙදෙද්දි රණ්ඩුවක් සිද්ධ වෙලා මේ එලි කියන තරුණිය බෝට්ටුවත් අරගෙන එයාගේ යාළුවාගේ ගෙදරට යනවා. ඊට පස්සේ දවසේ ගෙදරින් එයාට කෝල් එකක් එනවා ඇනා අතුරුදහන් වෙලා කියලා. ඒ කියන්නේ එලිගේ පුංචි නංගි ඇනා අතුරුදහන් වෙලා කියලා එලිට කෝල් එකක් එනවා. ඉතින් එලි මේ වෙලාවෙම ගෙදරට ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලනවා. මේක ටිකක් විතර කලබල සහගත වෙලාවක්. මොකද පුංචි දරුවෙක් අතුරුදහන් වෙලා හැමෝම ඇවිල්ලා හොයන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔතනින් තමයි මේ කතාව වෙනස් වෙන්න පටන් ගන්නෙ. කොහොම හරි මම මේ ෆිල්ම් එක බලන්න පටන් ගත්තේ මේකේ කතාව දන්නේ නැතුව. ඒ කියන්නේ මේකේ වෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව තමයි බලන්න පටන් ගත්තේ. ඉතින් මං හිතන් හිටියේ මේක බොහොම සාමාන්‍ය කතාවක් කියලා. බලාගෙන ගියාට ෆිල්ම් එකේ මැදක් විතර යද්දි තමයි තේරෙන්නේ මේක නිකන් කතාවක් නෙවෙයි. මේක ටයිම් ට්‍රැවල් තියෙන ටයිම් ලයින් දෙක තුනක් තියෙන කතාවක් කියලා. ඉතින් ඔන්න ටයිම් ලයින් දෙක තුනක් තියෙන ඒ වගේම ටයිම් ට්‍රැවල් කතාවක් බලන්න කැමති කෙනෙක් නම් මේ ෆිල්ම් එක වාට ගොඩක් ලස්සන ෆිල්ම් එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ හින්දා තමයි අද මම මේ රිවිව් එක වාට අරගෙන ආවේ. ඉතින් මම සම්පූර්ණ කතාවම කිව්වේ නෑ. ස්පොයිල් නොවන විදිහට බොහොම කෙටියෙන් තමයි මේ කතාව ඔයාලට කිව්වේ. ඉතින් මේ කැඩෝලේක් කියන ෆිල්ම් එක බලලා තියෙන කට්ටිය ඉන්නවා නම් ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අනිත් කට්ටියටත් දැනගන්න. ඉතින් අපි අලුත්ම ෆිල්ම් එකකින් හරි ටීවී සීරීස් එකකින් හරි හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අදට සමු අරගෙන යනවා. ඔබ සියලුම දෙනාට සුබ දවසක්.